Hi! අදත් අලුත් ලසන් එකක්. අද ආයු. ආයු අපි මොන වගේ තැන්වලදීද යූස් කරන්නේ? ආයු වලින් ක්වෙස්චන් හදාගන්නේ කොහොමද? අද කියලා දෙන්න යන්නේ ඒ ගැන. ආයු අපි යූස් කරන විදි ටික දැන් මං කියලා දෙන්න යන්නේ. ආයු අපි යූස් කරනවා මෙන්න මේ වගේ තැන්වලදී. ආයු වලට පස්සේ noun එකක් එන්න පුළුවන්. ආයු වලට පස්සේ adjective එකක් එන්න පුළුවන්. ආයු වලට පස්සේ preposition එකක් එක්ක phrase එකක් එන්න පුළුවන්. ආයු වලට පස්සේ verb එක දානවා නම් ඒ verb එක අනිවාර්යෙන්ම ing form වෙන්නත් ඕනේ. ඉතින් මම මේ දැන් කියාගෙන ගියපු දේවල් explain කරන්නම්. මුලින්ම මම කිව්වා ආයු වලට පස්සේ noun එකක් එන්න පුළුවන් කියලා. ඒ මොනවද කියලා දැන් මං කියලා දෙන්න. Are you a teacher? ඔයා ටීචර් කෙනෙක්ද? Are you a student? ඔයා ළමයෙක්ද? Are you my friend? ඔයා මගේ යාළුවෙක්ද? එහෙනම් මගේ වීඩියෝ subscribe කරන්න අනිවාර්යෙන්ම. හරි. ඊළඟට මම කිව්වා ආයු වලට පස්සේ adjective එකක් එන්න පුළුවන් කියලා. ආයු වලට පස්සේන ඉස්සෙල්ලම කියන්න ඕනේ adjective එකක් කියලා කියන්නේ noun එක describe කරන පද. ආයු වලට පස්සේ adjective වෙන්න පුළුවන්. ඒ මොනවද? Are you kind? Are you happy? Are you hungry? Are you happy? ඔයා සතුටින්ද? Are you hungry? ඔයාට බඩගිනිද? Are you kind? ඔයා කරුණාවන්තද? ඔන්න ඔය වගේ අහන්න අපිට are you use කරන්න පුළුවන්. තව මම කිව්වා are you අහන්න පුළුවන් කියලා preposition එකකට පස්සේ phrase එකක්. ඒ කොහොමද? Are you in the office? ඔයා ඔෆිස් එකේදී ඉන්නේ? Are you in the school? ඔයා ඉස්කෝලේද ඉන්නේ? Are you from Sri Lanka? ඔයා ශ්‍රී ලංකාවේද? ඔන්න ඔය වගේ දේවල් අහන්න අපිට are you use කරන්න පුළුවන්. දැන් එතකොට are you වලට පස්සේ verb දාන්න බැරිද? නෑ පුළුවන්. ඒ කොහොමද? are you වලට පස්සේ verb එකක් එනවා නම් ඒ verb එක ing වලින් තියෙන්න ඕනේ. Are you going? ඔයා යනවද? Are you coming? ඔයා එනවද? Are you eating? ඔයා කනවද? ඔන්න ඔය වගේ දේවල් කියන්න අපිට are you use කරන්න පුළුවන්. එහෙනම් තව sentences ඕගොල්ලෝ ගෙදරදී practice කරන්න. මම කලින් do you ගැන එකක් දැම්මනේ. ඉතින් මම දැන් හිතනවා do you and are you කවදාවත් පැටලෙන එකක් නෑ කියලා. do you වලිනුයි are you වලිනුයි දෙකෙන්ම ඕගොල්ලෝ sentences practice කරන්න.